අද මම කරන වීඩියෝ එක පාසල් ළමුන්ට සහ ඉගෙන ගන්න වයසේ ඉන්න ඕනම පුද්ගලයෙකුට ගොඩක් වැදගත් වීඩියෝ එකක් කියලා මම විශ්වාස කරනවා. නූතන සමාජයේ ජංගම දුරකථනය කියන එක නැතුවම බැරි මෙවලමක් බවට පත් වෙලා තියෙනව නේද? අද සමාජයේ ස්මාර්ට්ෆෝන් එකක් අතේ නැති වැඩිහිටියෙක් සොයාගන්න බැරි තරම්. වැඩිහිටියෝ පමණක් නෙමෙයි, කුඩා වයසේ පාසල් යන වයසේ ඉන්න ළමුන් අතර ගොඩක් වෙලාවට ස්මාර්ට්ෆෝන් එකක් අතේ තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් අපේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු පහසු කරලා දෙන්න ගොඩක් වැදගත් මෙවලමක් කියන එක නොඅනුමානයි. හැබැයි නූතන ස්නායු විද්‍යාත්මක පර්යේෂණවලට අනුව සහ සමාජ විද්‍යාත්මක කරුණු වලට අනුව අද සමාජයේ ඉන්න ළමුන් වගේම වැඩිහිටියනුත් මේ ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. ඕනම දෙයක් ඕනට වඩා හොඳ නැහැ කියලා කතාවක් තියෙනවා දන්නවනේ. අපි හැම වෙලෙම ඉන්න ඕනේ මැද පන්තියක. එහෙම නැත්නම් මැද පෙළක තමයි අපි යන්න ඕනේ. නූතන සමාජයේ ජංගම දුරකථන වලින් අපිට ලබා දෙන අධික උත්තේජනයට අපි දැන් හුරු වෙලා වගේ ඉන්නේ. සමාජ මාධ්‍ය වලට දැන් අපි හැම වෙලෙම ඇබ්බැහි වෙලා. ගොඩක් වෙලාවට වැදගත් දේවල් බලනවට වඩා අපි කරන්නේ කෙටි වීඩියෝස්, ෂෝට් ෆෝම් කන්ටෙන්ට්ස් කියලා කියනවා. එහෙමත් නැත්නම් ඩෝපමින් අධිකව අපේ මොළයට ලබා දෙන එන්ටර්ටේන්මන්ට් වීඩියෝස්. එහෙමත් නැත්නම් විනෝදාස්වාදය ගෙන දෙන වීඩියෝස් බලන එක තමයි අපි කරන්නේ. මේ පුරුදු දීර්ඝකාලීනව මොළයට එච්චර හොඳ නැහැ. ආරම්භයේදී කම්මැලිකම යන්න වගේ සමහරලාට අපි බලන්න පටන් ගන්න පුළුවන් මේ වගේ දේවල්. නමුත් කල් යද්දිම මේ පුරුදු ඇබ්බැහිවීම බවට පත් වෙලා අපේ මොළයට කරන විනාශය හිතා ගන්නවත් බෑ. හරි, මම අද කතා කරන්නේ මොළයට හානි කරන ජංගම දුරකථන සහ තිරභාවිතය සහ තාක්ෂණය නිසා අපි තුල ඇතිවන මොළයට හානි කරන රහසිගත පුරුදු 10ක් ගැනයි. ඒවලට පිළියමුත් මම අද කතා කරනවා. 1. කෙටි වීඩියෝස් නැරඹීම. එහෙමත් නැත්නම් අපි කියන ෂෝට් ෆෝම් කන්ටෙන්ට්ස් කියලා. මම මේ කතා කරන්නේ තප්පර 15ක් 30ක් වගේ කෙටි වීඩියෝස්. එහෙමත් නැත්නම් YouTube Shorts, Facebook Reels, TikTok වගේ වීඩියෝස් සම්බන්ධයෙන්. අපි ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ගැන නිතරම කතා කරනවානේ අනිත් පුද්ගලයන් සම්බන්ධයෙන්. හැබැයි අපි අපිටම නොදැනීම මේ වගේ ෂෝට් කන්ටෙන්ට්ස් ස්වයිප් කර කර බලන්න අපි ඇබ්බැහි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. දැන් තියෙන AI තාක්ෂණයේ දියුණුකමත් එක්ක අපි YouTube එකෙන් හරි TikTok එකෙන් හරි Facebook එකෙන් හරි යම්කිසි වීඩියෝ කාණ්ඩයක් නරඹන්න පටන් ගත්තයි කියමුකෝ. එතකොට AI තාක්ෂණයෙන් අඳුරගන්නවා අපි ඒ වීඩියෝස් කාණ්ඩයට එහෙමත් නැත්නම් ඒ ගණයට වඩා කැමතියි කියලා. එතකොට අපිට නිතරම ඊට සමාන වීඩියෝස් ඒ ප්ලැට්ෆෝම් එකෙන් සෙන්ඩ් කරන්න පටන් ගන්නවා. එතකොට අපි එකක් ඉවරම තව එකක් ඉවරම තව එකක් ආදී වශයෙන් දිගින් දිගටම ස්වයිප් කරගෙන යන්න පුරුදු වෙනවා. මේ සෑම ස්වයිප් එකකදීම මොළයට අලුතින්ම ඩෝපමින් උත්තේජනයක් ලැබෙනවා. මේකෙන් වෙන බරපතලම මොළයට වෙන හානිය තමයි තප්පර 10කින් එහාට දිගු තොරතුරු අපිට දරා ගන්න බැරි වෙනවා. අපේ ඇටෙන්ෂන් ස්පෑන් එක අඩු වෙලා යනවා. උත්පත් කියවීම, පාඩම් කියවීම වගේ වැදගත් දේවල් ගොඩාක් බෝරින් වෙන්න පටන් ගන්නවා. දිගු සාකච්ඡාවලට ඇහුම්කන් දීම හරිම අපහසු සහ හරිම බරක් වගේ දැනෙන්න පටන් ගන්නවා. එක්චස් වලට සමන් දෙන්න බැරි වෙනවා. වර්තමාන සමාජයේ කුඩා දරුවන්, පාසල් යන දරුවන් සහ විශ්වවිද්‍යාලවල ඉන්න දරුවන් තමයි මේ පුරුද්දට ගොඩක්ම ඇබ්බැහි වෙලා ඉන්නේ. මුලින් බොහොම අහිංසක පුරුද්දක් වගේ තේරුණාට අන්තිමට මේ පුරුද්ද මොලේ හයිජැක් කරන්න පටන් ගන්නවා. තිර ඇබ්බැහිවීම මත්ද්‍රව්‍ය ගන්නවා වගේම දරුණු ඇබ්බැහිවීම බවට පත් වෙන්න පටන් ගන්නවා. හරි. මොකද්ද මේකට පිළියම? පිළියම තමයි දිනකට විනාඩි 20ක් 30ක් එක දිගට පොතක් පතක් කියවීම වගේ එකම කාර්යයක් කිරීමට මොළය නැවත පුහුණු කරන්න සිද්ධ වෙනවා. ඒක මුලින් පැය භාගයකින් විතර පටන් අරගෙන පස්සේ දීර්ඝ කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව තිරයට එහෙමත් නැත්නම් ස්ක්‍රීන් ටයිම් එකක් යම්කිසි නිශ්චිත කාල පරිච්ඡේදයකට සීමා කරලා දරුවට ලබා දෙන්න පුළුවන්. ටයිම් ටේබල් එකක් හදාගෙන ඒකට අනුව වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. 2. නිතරම ජංගම දුරකථනය පරීක්ෂා කිරීම. මේකත් එක්තරා විදියක ඇබ්බැහිවීමේ ප්‍රතිඵලයක්. අපි මොන හරි පළදායී වැඩක් කරන්න පටන් ගත්තම කිසිම හේතුවක් නොමැතිව ස්වයංක්‍රීයම දුරකථනය අතට අරගෙන නොටිෆිකේෂන්ස් එහෙමත් නැත්නම් ඒකේ තියෙන ලයික්ස් බලන්න අපිට පුදුම ආසාවක්, ලොල්කමක්, නිකන් ලැබිකමක් දැනෙන්න පටන් ගන්නවා. පොඩි ක්‍රේවිං එකක් කියලා කියනවා. ඒකත් ඇබ්බැහිවීමේ ප්‍රතිඵලයක්. එතකොට වෙන්නේ අපි කර හිටපු කාර්යයේ අවධානය බිඳී යන එක. මෙතනදි වෙන ගැටලුව තමයි මේ අවධානය බිඳෙන සෑම අවස්ථාවකම නැවතත් එම කර හිටපු කාර්යයට පැමිණෙන්න මොළයට නැවත විශාල වෙහසක්, ශක්තියක් වැය කරන්න සිද්ධ වෙනවා. මේ වෙහෙස නිසා අන්තිමට ඒ කර හිටපු කාර්ය හරියට කරගන්න බැරි වෙනවා වගේම දවස අවසානයේ මනසට බොහොම විඩාවක් දැනෙන්න පටන් ගන්නවා. හරි, මොකද්ද මේකට පිළියම? පිළියම තමයි අවදි වුණු මුල් පැය හරි ආහාර ගන්න වෙලාවන්, පාඩම් කරන වෙලාවන් වගේ වෙලාවන්, වැඩ කරන වෙලාවන් වල ෆෝන් එක අතර ගැනීම පාලනය කරන්න ඕනේ. අතර ගන්න නැතුව ඉන්න ඕනේ. අපි කියන ෆෝන් ෆ්‍රී සෝන් එකක් හදනවා කියලා.
ෆෝන් එක නොටිෆිකේෂන් සවුන්ස් එන්න තිවෙන්ට සයිලන් දාලා තියන්න ඕනි ඒ වෙලාවට. 3. ක්‍රියාත්මක වෙනවට වඩා පරිභෝජනය කිරීම වැඩිවීම. ඒ කියන්නේ consuming more than creating. ජංගම දුරකථනයෙන් උනත් හොඳ දේවල් අපිට කියවන්න පුළුවන්, බලන්න පුළුවන්, උපදෙස් දෙන වීඩියෝස් වලට සවන් දෙන්න පුළුවන්. හැබැයි මේවා බැලුවට විතරක් වැඩක් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඒවා භාවිතා කරන්නේ නැත්නම් මනස ඇතුලේ මේවා ගොඩ ගහින්න පටන් ගන්නවා. අපි කියනවා mental clutter එකක් කියලා. ක්‍රියාවෙන් ඔප්පු නොකරන දැනුමෙන් මොළයට කිසිම පළක් නැහැ. මේකට පිළියම එහෙමත් නැත්නම් ජීවිතයට උගත යුතු පණිවිඩය තමයි අපි යම්කිසි වීඩියෝ එකක් බලනවා නම් එහෙමත් නැත්නම් දවස තුල ඉගෙනගත්තු දෙයක් තියෙනවා නම් ඒක යම්කිසි කාල සීමාවක් ඇතුළත ප්‍රායෝගිකව ජීවිතයේ ක්‍රියාවට නංවන එක. 4. ප්‍රමාද වී නින්දට යාම. එහෙමත් නැත්නම් late night sleeping කියලා කියනවා. වර්තමාන සමාජයේ ළමුන් කොපමණ තිරවලට ඇබ්බැහි වෙලාද කියනවා නම් ප්‍රමාද වී නින්දට යාම නෙමෙයි. සමහර ළමුන් එළි වෙනකම්ම ෆෝන් එක බලනවා. ගැටලුව තමයි නින්ද හරියාකාරව නොලැබීම කියලා කියන්නේ අපේ දෛනික ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කරන නරකම පුරුද්දක්. සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට පැය 6ක් 8ක් විතර කාලයක් නිදා ගන්න ඕනේ. අපේ නින්ද සිද්ධ වෙන්නේ ස්ටේජස් වලින්. REM sleep, non REM sleep වගේ ස්ටේජස් ටික හරියට සිද්ධ වුනේ නැත්නම් අපි එදිනදා ජීවිතේ කරන කිසි දෙයක් අපේ මතකයට යන්නේ නැහැ. අපි දෛනික ජීවිතේ පාඩම් කරන දේවල්, බලන දේවල් ඒ ඔක්කොම තියෙන සුපර්ෆිෂල් මෙමරි එකේ. එහෙමත් නැත්නම් මොලේ පර්යන්ත ස්නායු පටලවල. මේ දේවල් ගැඹුරු මතකයට යන්නේ අපි ගැඹුරු නින්දේදී ඉන්න අවස්ථාවේදී. අපි කියනවා deep sleep stages කියලා. ඒ වගේම නින්ද කියන්නේ අපිට අවශ්‍ය දේවල් තැන්පත් කරන වෙලාව පමණක් නෙමෙයි. අපිට අනවශ්‍ය එදිනදා ජීවිතයේදී සිද්ධ වෙන අපේ ජීවිතයට සහ මතකයේ තියාගන්න අවශ්‍ය නොවන පීඩනකාරී, ආතතිකාරී, පිළිකුල් සහගත දේවල් අමතක කරන වෙලාවක් වෙනවා. ඒකනේ අපි කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මොන හරි දැඩි ආතතිකාරී සිදුවීමකට මුහුණ දුන්නොත් එදා දවසේ හොඳට නිදා ගන්න කියලා. එතකොට අනිත් දවසේ වෙද්දී ඒ ඔක්කොම අමතක වෙනවා. හරි. පිළියෙම තමයි නින්දට යන්න කලින් අවම වශයෙන් විනාඩි 30කට කලින් සියලුම ස්ක්‍රීන්ස් තිර අක්‍රිය කරලා මනස සංසුන් කරගන්න ඕනි. 5. මුකුත් නොකර සිටීමේදී ඇතිවන නොසන්සුන්තාවය. අපි කියන never being bored කියලා. boring වගේ ඉන්නම බෑ. මේකත් ඇබ්බැහිවීමේ ප්‍රතිඵලයක්. මේක අපිට හොඳටම තේරෙනවා අර බස් එකේදී වගේ, පොලිමක ඉන්නකොට වගේ, එහෙමත් නැත්නම් වැසිකිළියේ ඉන්නකොට වගේ මුකුත් නොකර ඉන්න වෙලාවල් වලදී අපිට හැම වෙලේම දුරකථනය භාවිතා කරන්න හිතෙනවා. මුකුත් නොකර ඉන්නම බෑ. ලොකු පාළුවක් දැනෙනවා මේ වෙලාවට. හැබැයි ස්නායු විද්‍යාවට අනුව නම් අපේ මනසට ගොඩක් නිර්මාණශීලී සිතුවිලි එහෙමත් නැත්නම් ගැඹුරු අදහස් මුලයට ගලාගෙන ඉන්නේ මෙවැනි කිසිම උත්තේජනයක් නැති පාළු, බෝඩම් එහෙම නැත්නම් බෝරින් අවස්ථාවල තමයි අපේ මනසට ගොඩක් හොඳ නිර්මාණශීලී අදහස් ගලාගෙන ඉන්නේ. ඒ නිසා දෛනිකව අපි එවැනි කාලයක් ගත කරන්නත් පුරුදු වෙලා ඉන්න ඕනේ. හරි. පිළියම තමයි දිනකට යම්කිසි වෙලාවක් කිසිදු සංගීතයක්, වීඩියෝ එකක්වත් නොමැතිව නිහඬව සිටීමට හුරු වෙන්න ඕනේ. 6. බහුකාර්යතාවය. එහෙමත් නැත්නම් මල්ටිටාස්කින් කියලා කියනවා. පාඩම් කරන වෙලාවට, පොතක් කියවන වෙලාවට, අද කාලේ ළමුන් ගොඩක් වෙලාවට අතරෙන් පතර වීඩියෝ බලන්නත් පුරුදු වෙලා ඉන්නවා. මැසේජ් බලන්නත් පුරුදු වෙලා ඉන්නවා. මේ වගේ වැඩවලින් වෙන්නේ මොලේ ඉතා වේගයෙන් කාර්යයන් අතර මාරු වෙන්න පටන් ගන්න පෙළවෙන එකයි. එතකොට මොලේ ක්‍රියාකාරීත්වය පහත වැටෙන්න පටන් ගන්නවා. එෆිෂියන්සි එක අඩු වෙනවා. කාර්යක්ෂමතාවය අඩු වෙනවා. අන්තිමට බලද්දී පැයක් පාඩම් කරාට හරියටම පාඩම් කරලා තියෙන්නේ විනාඩි 20ක් විතර. හරි. පිළියම තමයි එකවරකට එක වැඩක් පමණක් කරන්න ඕනේ. ඒකට කියනවා සිංගල් ටාස්කින් කියලා. ඒ කාලය තුලදී ඒ වැඩේට පමණයි අපි අවධානය දෙන්න ඕනේ. වෙන වැඩ කරන්න බෑ. නැත්තම් අපේ අවධානය 50% බෙදිලා යනවා. 7. ඍණාත්මක පුවත් පරිභෝජනය කිරීම. මේකෙදි කියන්නේ සාමාන්‍යයෙන් අපේ මොළය ස්වභාවිකවම අනතුරු වලට, බියගන්වන සිදුවීම් වලට වැඩි අවධානයක් දක්වනවා. රාශිජනක, හාස්‍යජනක දේවල් වලට වැඩි අවධානයක් දක්වනවා. ඒ හින්දා තමයි සමාජ මාධ්‍ය ඇල්ගොරිතම් වලින් නිතරම අපිට මේ වගේ බිය, කේන්තිය, නැත්තම් නරක පුවත්, හාස්‍යජනක පුවත් අපිට නිතරම පෙන්වන්නේ. අපේ ඇටෙන්ෂන් එක එතනට ආකර්ෂණය කරගන්න. හැබැයි මේ වෙලාවට අපේ ඇඟේ තියෙන බේසික් ස්ට්‍රෙස් ලෙවල් එක, ආතතිය, මානසික ආතතිය ඉහළ යන්න පටන් ගන්නවා. එහෙම වුණාම සමහර වෙලාවට අපේ ඇඟේ ශ්‍රාව්‍ය වෙන ආතතිකාරී රසායනික සංයෝග දීර්ඝ කාලිනව ඇඟේ පවතින හින්දා දවසේ වැඩි කාලයක් අපි ස්ට්‍රෙස් එකෙන් ගත කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කරන්න ඕනේ මොකද්ද? පිළියම මොකද්ද? අපේ මානසික සුවයට බාධා කරන, අපිව කෝප කරවන, තරහ උස්සන, වියරු වට්ටන ඒජස් නරබීම සීමා කරන්න ඕනේ. සරලව ගත්තොත් අපේ හිතේ වෛරය ඇති කරන කිසිම දෙයක් බලන්න එපා. 8 වෙනි එක. වීඩියෝ බලන ගමන් ආහාර ගැනීම. ගොඩක් වෙලාවට වර්තමානයේ අපි ආහාර ගන්න අතරතුරත් YouTube, Facebook, TikTok වගේ දේවල්
නරඹන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට වෙන්නේ අපිට කෑමේ රසයවත් එහෙමත් නැත්නම් බඩ පිරුණු බවක්වත් අපිට දැනෙන්නේ නැති එක. ඒවයි සංඥා අපිට හඳුනා ගැනීමට අපහසු වෙනවා. එහෙම වුණාම සමහර ලාවට අපි එක්කෝ පමණට වඩා ආහාර ගන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පමණට අඩුවෙන් ආහාර ගන්නවා වෙන්න පුළුවන්. එතකොට එක්කෝ මහත් වෙන්න එහෙමත් නැත්නම් කෙට්ටු වෙන්න මේක බලපාන්න පුළුවන්. පිළියම තමයි ආහාර ගන්න වෙලාවට ෆෝන් එක පැත්තකින් තියලා තියන්න. 9. ස්වභාවික පරිසරයෙන් එහෙමත් නැත්නම් ස්වභාව ධර්මයෙන් ඈත් වීම. අපි ජංගම දුරකථන වලට ගොඩක් ඇබ්බැහි වුණාම අපි ගොඩක් වෙලාවට ගෘහස්තව එහෙමත් නැත්නම් කාමරයක් ඇතුලේ, ගෙදරක් ඇතුලේ කාලය ගත කරන්න පුරුදු වෙනවා. එතකොට අපිට ස්වභාවික හිරු එළිය ලැබෙන්න තියෙන අවස්ථාව අඩුයි. කෘත්‍රිම ආලෝකය එක්කෝ තිරයෙන් ලැබෙන ආලෝකය එහෙමත් නැත්නම් කාමරය තුල විදුලි පහනක තියෙන ආලෝකයට තමයි අපේ මොළය පුරුදු වෙන්නේ. මින්මගින් වෙන්නේ මම අර කලින් වීඩියෝ එකකත් පැහැදිලි කරපු විදිහට අපේ මනසට දීර්ඝකාලීන තෘප්තිය ලබා දෙන එහෙමත් නැත්නම් සැනසීම ලබා දෙන සෙරටොනින් වගේ රසායනික සංයෝගය ශ්‍රාවය නොවීමයි. කාලයක් ගියාම මෙවැනි පුරුද්ද වලින් අපේ මනසට ලොකු පීඩනයක් ඇති වෙන්න පටන් ගන්නවා. හරි. පිළියම තමයි දිනකට අවම වශයෙන් විනාඩි 20ක්වත් ගෙදරින් එළියට ගිහිල්ලා ස්වභාවික හිරු එළියට එහෙමත් නැත්නම් පරිසරයට නිරාවරණය වෙන්න ඕනේ. කුරුල්ලන්ගේ සත්තුන්ගේ සද්ද බද්ද වලට නිරාවරණය වෙන්න ඕනේ. මෙය අපේ දීර්ඝකාලීන අපි තුල ඇතිවෙන මානසික ආතතිය අඩු කරගන්නත් ගොඩක් වැදගත් වෙනවා. 10. මොළයට විවේකයක් නොදීම. අපේ මොළයටත් විවේකයක් ඕනේ. රෙස්ට් එකක් ඕනේ. අපි හැමදාම නිින්දට ගිහිල්ලා කරන්නේත් ඒක තමයි. ජංගම දුරකථන වලට නිතර ඇබ්බැහි වුණාම අපි අවදි වුණු වෙලාවේ ඉඳන්ම දවස පුරාම මොළයට විවිධ තොරතුරු ලබා දෙන එක තමයි කරන්නේ. අන්තිමට මොළය තොරතුරු වලින් පිරීලා ඉතිරිලා යනවා. විවේක ගන්න වෙලාවටත් අපි කරන්නේ වීඩියෝ බලන එක. සමහර ලාට අපි හිතන්නේ විවේක ගන්න වෙලාවට වීඩියෝ එකක් බලන එකත් රිලැක්සේෂන් තෙරපි එකක් කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. අන්තිමට වෙන්නේ මානසික පමණක් නෙමෙයි ශාරීරිකවත් අපි තෙහෙට්ටුවට පත් වීම. සමහරු කන්නේත් හෙඩ්ෆෝන්ස් දාගෙන, ඇවිදින්නෙත් හෙඩ්ෆෝන්ස් දාගෙන, ව්‍යායාම කරන්නෙත් හෙඩ්ෆෝන්ස් දාගෙන. හරි. පිළියම තමයි හෙඩ්ෆෝන් නොමැතිව ඇවිදීම විනාඩි 10ක් 15ක් වගේ සුළු කාලයක් වුණත් කිසිම දෙයක් නොකර මොළයට යම්කිසි විවේකයක් ලබා දීමට පුරුදු වීම. හරි. දැන් ඔබ ඉහත තත්වයන් වලට දැනටමත් මුහුණ දීලා ඉන්නවා නම් බය වෙන්න දෙයක් නැහැ. දැන් ඔබ තේරුම් ගත්තනේ. සුභාරංචිය තමයි මොළයට ස්වභාවිකවම ඕනම තත්වයකට හැඩගැසීමේ හැකියාවක් තියෙනවා. අපි කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. මම ලබා දුන් පිළියම් සේරම එක රැයකින් කරන්න උත්සාහ කරන්න ඕනේ. දවසකට සරල පුරුදු දෙකක් විතර තෝරගෙන ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. අධික උත්තේජනය අඩු වෙද්දී මනස ඉබේටම කාලයත් එක්ක සංසුන් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපේ ජීවිතයේ සාමාන්‍ය සුළු දේ වලින් පවා අපිට සතුටක් ලැබෙන්න පටන් ගන්නවා. හැබැයි ළමුන්ට මේ දේ කරන්න ටිකක් අමාරුයි. මොකද ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් සෙන්ටර් එක තාම ඩෙවලොප් වෙලා නැහැ. පාලන මධ්‍යස්ථානයේ තාම ඩෙවලොප් වෙලා නැහැ. අපි කියන ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා. ඒ හින්දා වැඩිහිටියන්ගේ උදව් අවශ්‍යයි. ඒ නිසා ඕගොල්ලන්ගේ දරුවන් මෙවැනි ආකාරයේ තිරවලට ඇබ්බැහි වෙලා ඉහත සඳහන් කරපු හානිකර සිදුවීම් වලට මුහුණ දීලා ඉන්නවනම් මට හිතෙන්නේ මනෝවෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගැනීම වඩාත්ම යෝග්‍යයි කියලා. ඒක ළමුන්ට විතරක් නෙමෙයි සමහරලාට වැඩිහිටියන්ටත් අදාළ වෙනවා. සමහර අවස්ථාවලදී ඒ වලට ඖෂධ පවා ගන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඖෂධ වලින් මෙවැනි පුරුදු අඩු කරගන්න යම්තාක් මට්ටමකට උපකාරී වෙන අවස්ථා හඳුනා ගන්න පුළුවන්. ඒ තීරණය ඔබේ මනෝවෛද්‍යවරයා සතුයි. හරි. මෙවැනි වැදගත් වීඩියෝ එකක් එක්ක අපි ආයි හමු වෙමු.